හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද ඔබ හැම හමුවේ අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ යුනිට්ස් දෙකක හවුස් එකක් 2 යුනිට්ස් හවුස් එකක් කුඩා ඉඩමක පර්චස් 8ක තරම් ඉඩමක හදන්න පුළුවන් ගෙයක්. ඒකෙදි මම අද මේ සියලුම ගණන් මිනුම් හැම දෙයක්ම දාලා ඒ ආකාරයෙන්ම ඔබ හැම දිනාටම ඒක පෙන්වන්න කියලා හිතුවා, ගේන්න කියලා හිතුවා. මෙහිදී මේකේ විශේෂය තමයි පොඩි ඉඩමක වුණත් හදන්න පුළුවන්. ඒ වගේම යුනිට්ස් දෙකකට හදන නිසා ගොඩක් දෙනෙක් දැන් පොඩි ඉඩම් වල ගයක් හදනකොට ඒකේ උපරිම ප්‍රයෝජනය ගන්න නිසා යුනිට්ස් දෙකකට හදන බොහෝ දෙනෙක් එහෙම අවස්ථාවක ගන්න පුළුවන් ගේක ප්ලෑන් එකක් තමයි අද ඉදිරිපත් කරන්නේ. එහිදී මේකේ හුඟක් වෙලාවටම දකුණට මුහුණ තියෙන ඉඩමක් හැටියට මේ ගයක් හැටියට තමයි වාස්තු අනුව බලලා තින්නේ. ලිවිං සහ පෑන්ට්‍රි එකටම තියෙන්නේ. එතකොට බෙඩ්රූම්ස් දෙකක් තියෙනවා පහළ තට්ටුවට. ෆැමිලි සිටින් එකක්, වොෂ්රූම් එකක්, ලොන්ඩ්‍රි එකක්. එතකොට මේ පැත්තකින් අපිට දාන්න පුළුවන් අප්ස්ටෙයාර් එක උඩට යන්න දෙවනි යුනිට් එකට යන්න පඩිපෙළ. එතෙන්දි මෙතනින් තමයි ඒකට ඇතුළු වෙන්නේ. මෙතන තියෙන ලොන්ඩ්‍රි යට තට්ටුවේ උඩ තට්ටුවේදී හැම දෙනෙකුටම පේනවා මෙතනින් තමයි ඇතුළු වෙන්නේ. එතකොට මේ පැත්තේ වොෂ්රූම් එකක් තියෙනවා, පෑන්ට්‍රි එක තියෙනවා, ලිවින් තියෙනවා. එක බෙඩ්රූම් එකයි උඩට එන්නේ. මේක වර්ග අඩි 18ත් අඩු 1000ක් විතර වෙන ප්ලෑන් එකක්. ඊටමත් කුඩා ඉඩමක හදන්න පුළුවන් විදියට. ඒ වගේම තමයි බ්ලයින්ඩ් වෝල් දානවා නම් මේ පැත්තට බ්ලයින්ඩ් වෝල් දානවා නම් මේ පැත්තට සම්පූර්ණ බ්ලයින්ඩ් වෝල් දාන්නත් පුළුවන්. මොකද ජනෙල් මුකුත් නැහැ. මේ දෙපැත්තම මේ දෙපැත්තට විතරයි ජනෙල් තියෙන්නේ. ඒක නිසා ඒ වගේම තමයි මේ පැත්තට බ්ලයින්ඩ් වෝල් දාන්න අවශ්‍ය නම් ඒත් දාන්න පුළුවන්. දැන් මම මෙතන සයිඩ් එලිවේෂන් එකේ මෙතන සයිඩ් එලිවේෂන් එකේ ඔයගලන්ට පෙන්නලා තියෙනවා මේ ෆෑන් ලයිට් දෙකක් දාලා. මොකද එහෙම බ්ලයින්ඩ් වෝල් නැති අවස්ථාවක් නම් බ්ලයින්ඩ් වෝල් කියන එකේ මම අදහස් කරන්නේ අඩි 3ක් පැනලා නමුත් අපිට අඩි 3ක් පැනනට දාන්න බෑනේ ජනෙල් 7මාරක් තියෙන්න ඕනේනේ 7මාරකට අඩු අවස්ථාවක මෙහෙම දාන්න බෑ අපිට ෆෑන් ලයිට් එකක්වත්. ඒක නිසා 7මාරට අඩු නම් අපිට පුළුවන් මේ වගේ වොෂ්රූම් එකට මේ මම ප්ලෑන් එකේ පෙන්නලා තින්නේ මේවා මේ විදිහට පෙන්නලා තින්නේ මේ ගැන කතා කරන්න නිසා මෙතනට දාන්න පුළුවන් අපිට ෆෑන් ලයිට් එක. ඒ වගේ මෙතන ලොන්ඩ්‍රි තියෙන තැනට අපිට ෆික්ස් ග්ලාස් එකක් දාන්න පුළුවන්. මේකෙත් මේ පැත්තට ලොන්ඩ්‍රි මේ වොෂ්රූම් එකට ෆෑන් ලයිට් එක මේ පැත්තට දාන්න පුළුවන්. එතකොට දෙපැත්තටම අපිට 7මාර ඉඩ නැති වුණාට මේකේ හදන්න පුළුවන් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක. ඒක තමයි විශේෂයෙන්ම කියන්න පුළුවන්. ඒ වගේම යුනිට්ස් දෙකක්. මේක ග්‍රවුන්ඩ් ෆ්ලෝ. එතකොට මේක අපර් ෆ්ලෝ හැම කෙනෙකුටම පේනවනේ. සුපුරුදුයිනේ දැන් හැමදේම මේවා. මේක තමයි ෆ්‍රන්ට් එලිවේෂන් එක. මේක තමයි සයිඩ් එලිවේෂන් එක. එතකොට ෆ්‍රන්ට් එලිවේෂන් එකේදී ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මම සාලෙට දාලා තියෙන්නේ උඩට ජනෙලක්. ජනෙල් පහළටම දාලා නැහැ. එහෙම මම අදහස් කරේ මෙතනින් පුටු හෝ මොනවා හරි සෙටියක් හරි මොකක් හරි ලිවිං රූම් එකට අවශ්‍ය ෆර්නිචර් එකක් තියන්න අවශ්‍ය වුණාම දිගටම ජනෙල් දානවට වඩා මේ ආකාරයෙන් හොඳයි කියලා හිතුණු නිසා ප්‍රායෝගිකව හිතද්දි නමුත් ලස්සන හිතලා කෙනෙකුට අවශ්‍ය නම් දිගටම ජනෙල් දාන්න. ඒකේ ගැටලුවක් නැහැ. දිග ජනෙල් දාන්න පුළුවන්. ඒ ටික තමයි මේ වීඩියෝ එකෙන් මට ඔයගලන්ට කියන්න තියෙන්නේ මේ ප්ලෑන් එක ගැන. මේකෙදී මේ අතට පළල වෙනවා 28යි අඟල් 5ක් මේ අතට 23යි අඟල් 3ක්. මේක වාස්තු විද්‍යානුකූලව තමයි සකස් කරලා තියෙන්නේ. එහෙමනම් මට කියන්න තියෙනවා තව දෙයක් අපිට කියලා ප්ලෑන් එකක් ඇඳ ගන්නවා නම් හරි මොකක් ඒ වගේ සේවාවක් ලබා ගන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා WhatsApp නම්බර් එක මෙසේජ් එකක් දාන්න මම රිප්ලයි කරනවා. එහෙමනම්
වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් වීඩියෝකින් නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් හැම දිනාටම ජයෙන් ජය පතමින් සමුගන්නවා. බොහොම ස්තුතියි.